Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද ඉතින් අවුරුදු ගාණක් මං කට්ට කාලා දැකපු හීනයක් සැබෑ වෙලා තියෙනවා. අවුරුදු 6ක් විතර කට්ට කාලා කොහොම හරි අන්තිමට කොරියාවට ආවා. ඉතින් අද අපි බලමු මං කොහොමද කොරියාවට ආවේ කියලා. ඕගොල්ලන්ට මේකෙන් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මං කොරියාවට ආපු විදිය කොහොමද කියලා. ඉතින් ඉස්සරහට වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම කොරියාවට යන්න හිටියේ ඩිරෙක්ට් ෆ්ලයිට් එක නෙවෙයි. චයිනා වලින් බෑලා එතනින් ට්‍රාන්සිට් වෙලා තමයි කොරියාවට යන්න ඉන්නේ. ඇත්තටම එයාපෝට් එකට ආවට පස්සේ පුදුම බයක් දැනුනේ. ඉතින් මීට කලින් කවදාවත් ගිහුව නැති ගමනක් යන්න ඉන්නේ. ඒක ඉතින් අමුතුම අත්දැකීමක් වුණා මට. කොහොම හරි ඉතින් ඇතුළට ගිහිල්ලා කොහොම හරි අම්මටයි තාත්තටයි වැඳලා එහෙම ඉතින් ඒගොල්ලන්ට සමු දෙන්න උනා. ඉතින් මෙච්චර කාලයක් එක නිඳලා යනකොට ඉතින් හිනාවෙන් උනත් අමුතුම දුකක් දැනුණා. ඒක ඉතින් පිට කරන්න බැරි. ඉතින් හිත ඇතුලේ මාර දුකයි. ඉතින් යන වෙලේ ඉතින් මොනා කරන්න ඉතින් කොහොම හරි ඉතින් ඇතුළට ගිහිල්ලා අපේ තාත්තගේ උදව් එක්ක මං වැඩ ටික කරගත්තා. මාත් එක්ක යන්න මගේ යාළුවෙකුයි තව ගෑල් ළමයි තුන් දෙනෙකුයි ඉන්නවා. මේ ඉන්න මගේ යාළුවා. ඒකින්ද ඉතින් කිසි බයක් නැතුව වැඩ ටික හිමින් සැරේ කරගත්තා. ෆයිනලි අපි එයාක්‍රාෆ්ට් එක ඇතුළට ආවා. මෙතනදී මම පුදුම විදිහට එක්සයිටඩ් වෙලා හිටියේ. මොකද මගේ ෂීට් එකේම කොහෙද දන්නේ නැහැ. මං ඇතුළේදී මාර විදිහට බය වෙලා හිටියේ. මොකද මගේ යාළුවා අනිත් 4 දෙනාම එකට හිටියේ. මං වෙනම හිටියේ. මං ඒ පරක් වෙලා ආපු හින්දා කමන්නේ. ඉතින් ඒක කිසි අවුලක් වුණේ නැහැ. අන්තිමට මං ආපු එයාක්‍රාෆ්ට් එක ඔහම ටේක් ඔෆ් කරා. මෙතනදී නම් මාර සතුටක් එක්ක අමුතුම දුකක් තිබ්බේ. මොකද ගෙදර අයව ආය අවුරුදු ගානකට දකින්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ෂැන්හයි වලින් ට්‍රාන්සිට් වෙලා ඊළඟ එයාක්‍රාෆ්ට් එක අපි ටේක් ඔෆ් කරා. මේ විදිහට තමයි ටේක් ඔෆ් කරන්නේ. මාර ලස්සනයි. ඉතින් වටපිටාව ලස්සනත් එක්ක අමුතුම දුකක් ඉතින් දැනෙනවා. මොනා කරන්නද? කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක පළවෙනි පාර තමයි මෙහෙම ගමනක් යන්නේ. ඉතින් අමුතුම හිතට අමුතුම හැඟීමක්. ඉතින් ඒක වචනෙන් කියන්න බෑ. ඒක මාර දුකක් එක්ක ෆීලින් එක වචන වලට කියන්න බෑ. ඉතින් කොහොම හරි කලින් එයාක්‍රාෆ්ට් එක වගේම මේකෙත් මගේ යාළුවෝ 4 දෙනාම වෙනම වැටලා මාව වෙනම වැටුනේ. ඒ මම ටිකට් එක ගන්න ටිකක් පරක් වෙලා ඒකයි. ඒක හැබැයි කිසි අවුලක් වුණේ නැහැ. ඉතින් මං තනියෙන් ආවා. ෆයිනලි ඉතින් කොරියාවට ආවා අපි කොහොම හරි. ආවට පස්සේ අපේ ඒජන්සි එකේ මිස්ගේ හස්බන්ඩ් ආව අපි එක්ක යන්න යුනිවර්සිටි එකට. ඊට පස්සේ ඉතින් යුනිවර්සිටි එකට ගියාට පස්සේ අපේ කලින් ආපු යාළුවෝ දෙන්නෙක් ආව අපි එක්ක යන්න. ඔන්නෝම තමයි යුනිවර්සිටි එක තියෙන්නේ. ඉතින් මාර සතුටුයි හිතට. අමුතුම හැඟීමක් එක්ක සතුටක් දැනෙනවා. ඉතින් මං කොරියාවට ආපු විදිය ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දකින්නද කියලා හිතනවා. ඉස්සරහට හොඳ වීඩියෝ එකක් දෙන්නම්. කොරියාවේ කොහොමද ජීවිතය ගෙවන විදිය ඔක්කොම විස්තර ටික ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ ටිකකින් දෙන්නම්. පුළුවන් නම් channel එක subscribe කරලා set line